ඩුබයි වල සෙටල් වෙලා තින්නේ. ඒ ගැන හරියටම දැනගන්න මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් යාළුවනේ ඩුබයි වලට ඇවිල්ලා කරන ලොකුම මේක වැරද්දක් කියන්න බෑ. ගොඩක් අය ලොකුවට හිතන දේ තමයි මුලින්ම ආපු ගාම කරන්නේ. ඩිරහම් හැම වෙලේම අපේ ලංකාවේ කරන්සි වලට ඒ කියන්නේ රුපීස් වලට කන්වර්ට් කරන එක. මම කියන්නම්. ඔයගොල්ලන්ට මතකද මේ? ඔයගොල්ලෝ ඩුබයි වලට ආපු කාලෙම පළවෙනි දවස් දෙවෙනි දවසේ චාය එකක් බොන්න ගියාම ඩිරහම් එකට කන්වර්ට් කරලා බලනවා. බෝ මේක 80ක් නේ. ඒක පට්ට ගණන්නේ. ඊට අමතර බිරියානියක් එහෙම කන්න ගියාම ඩිරහම් 15 බිරියානියක 80න් වැඩි කරලා බලලා කියනවා. අඩේ අපේ රටේ හිටන් තුන් වේලම කන්න පුළුවන් නේ කියලා. හැබැයි යාළුවනේ මෙහෙමයි. ඔයගොල්ලන් මතක ඇති. ඔයගොල්ලෝ මාසෙක දෙකක් කියන්නේ සැලරි එක ගත්තයින් පස්සේ මාසෙක දෙකකට පස්සේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාලා ඒක කන්වර්ට් කරලා බලනවාද? නෑනේ. දැන් ඉතින් බිරියානියක් කන්නේ අයියෝ බිරියානියක් නේද කියලා ඩිරහම් 15ක් දීලා 20ක් දීලා ෂේප් එකේ බිරියානියක් කනවා. හැබැයි ඉස්සර එහෙම නෙමෙයි. ඕක කන්න යන්න කලින් කල්පනා කරන අද කොහෙන්ද කන්නේ? ඊට පස්සේ කල්පනා කරනවා මේක කෑවොත් එහෙම දවස් 3ක් මේ ලංකාවේ පියල් 3ක් නේද? බිරියානි දෙකක් කෑව කියන්නේ ලංකාවේ දවස් 3ක් කන්න පුළුවන් නේද? එහෙම කියලා ගොඩක් කල්පනා කරා. හැබැයි ඔයගොල්ලෝ මෙහෙට සෙටල් වුණාන් පස්සේ කවදාවත් ඕක ගැන හිතන්නේවත් නැහැ. ඊළඟ තමයි යාළුවනේ ඩිසිෂන් මේකින්. ඩිසිෂන් මේකින් කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති පළවෙනි පාර ආපු ගාමම පළවෙනි පාර ආවිල්ලා කියන්නේ දවස් දෙකකට පස්සේ ඔයාලට කොහේ හරි යන්න ඕන නම් මොකක් හරි කරන්න ඕන නම් හැම වෙලාවෙම ඔයගොල්ලෝ කායයට ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ කායෙන් අර උදාහරණයක් විදිහට කියන්නකො ඔයගොල්ලන්ට රිගා වලට හරි සත්ව වලට හරි යන්න ඕනේ. යන්න එක දෙයක් තමයි ඔයා දන්නේ නැති එක. අනිත් එක තමයි කායින් හරි ඔයගොල්ලන්ට පර්මිෂන් එකක් ඕනනේ. ඒ කියන්නේ ඔය ඉන්න අක්කා හරි නංගි හරි ඔය ඩුබයි වල ඉන්නවනේ කට්ටිය. ඒ අයගෙම දන්න කියන කට්ටියන් අහලා බලනවා. මෙතනට කොහොමද යන්නේ? අතනට කොහොමද යන්නේ? ඊට අමතරව බස් කාඩ් එකක් ගන්න කොහොමද? බස් කාඩ් එක ටැප් කරන්නේ කොහොමද? මෙට්‍රෝ එකේ යන්නේ කොහොමද? ඕම කියලා අහලා බලන්න. හැබැයි ඔයගොල්ලෝ මාස දෙකක් තුනක් ගියයින් පස්සේ ඒකේ අනිත් පැත්ත වෙන්නේ. ඔයගොල්ලෝ ඒ අයට කියලා දෙනවා. මෙතනින් මෙහෙම ගිහලා මෙහෙම යන්න, අරයට ගිහලා මෙහෙම යන්න කියලා. ඊළඟ වැදගත්ම දේ තමයි යාළුවනේ ඔයගොල්ලෝ ෆයිනැන්ෂියලි ස්ට්‍රෝං වෙන එක. ඔයගොල්ලන්ට මතක ඇති පළවෙනියට ඩුබයි වලට ආපු කාලෙන් පළවෙනි මාස දෙක තුනේම අනිවාර්යයෙන්ම මාසේ අන්තිම සතියේ කාගෙන් හරි කීයක් හරි ඉල්ල ගන්න try කරන හැම වෙලේම මොකද ඔයගොල්ලන්ගේ බජට් එක ඔයගොල්ලන්ට හදා ගන්න බෑ අනිවාර්යෙන් දිරාම් 500 200 කරයාගෙන ඥාන් ඉල්ලලා සෑහන කට්ටක් කරනවා. හැබැයි ඔයගොල්ලෝ ඩුබයි වල හරියට සෙටල් වුණාන් පස්සේ ඔයගොල්ලෝ දැනගන්න ඔයාලගේ monthly budget එක මෙච්චරක් වෙන්න ඕනේ. ඊට අමතරව ඔයාලා ගෙදර මෙච්චරක් සෙන්ඩ් කරන්න ඕනේ. ඊට අමතරව කෑමට බීම රෙකමෙන්ඩේෂන් වලට අරවල් වලට කොච්චරක් වේදන් වෙනවද කියලා ඔයාලම ඔයාගෙන් ඉගෙනගෙන ඔයාලම බජට් එකක් හරියට හදාගන්න. ඉතින් ඒකෙන් හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා ඉතින් මම දන්න විදිහට ඩුබයි වල අවුරුදු 5-10 හිටපු කට්ටියක් තියෙන තාම මාසේ අන්තිමට මේ සල්ලි දෙන කට්ටිය ඉන්නවා ඉතින්. එහෙම කෙනෙක් වෙන්න එපා පළමුවෙන්ම. හැබැයි ඔයගොල්ලන්ට තේරෙනවද ඔයගොල්ලෝ නොදැනුවත්වම ඔයගොල්ලන් මේකේ එමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගෙන ඉන්නේ කියලා. ඒ කියන්නේ යාළුවනේ නොදැනුවත්වම. මම ඒකයි නොදැනුවත්වම ඔයගොල්ලෝ එමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගෙන ඉන්නේ කියලා. ඔයගොල්ලෝ සල්ලි ඉතුරු කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම නොදැනුවත්වම ඔයාලා එමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගෙන ඉන්න උතන. එමර්ජන්සි ෆන්ඩ් එක ගැන කියන්නේ මතක් වුණේ. ඔයගොල්ලන්ට මේ ලින්ක් එකට ගිහිල්ලා වරලා මේකේ මගේ වීඩියෝ එක දාලා තියෙනවා එමර්ජන්සි ෆන්ඩ් ගැන. මේ වීඩියෝ එකත් චෙක් කරලා බලන්න අනිවාර්යෙන්ම ඔයාලට ගොඩක් දෙයක් දැනගන්න පුළුවන්. හරි. ඒක පැත්තකින් තියලා අපි අපේ කතාවට එමු. ඉතින් යාළුවනේ මම ඔයාලට කලින් කිව්වා ඔයගොල්ලෝ නොදැනුවත්වම එමර්ජන්සි ෆන්ඩ් එකක් ඔයාලගේ පැත්තෙන්ම ගොඩ නැගිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ඩුබයි වල සෙටල් වෙලා කියන එකට තවත් හොඳ උදාහරණයක්. ඊළඟ වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ අමතර ඉන්කම් එකක් ගන්න try කරනවා. ඒ කියන්නේ යාළුවනේ ඔයගොල්ලෝ ඔයාලගේම බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න try කරනවා. ඊට අමතරව වෙනත් ඉන්කම් සෝස් එකක් උදාහරණයක් විදිහට ඉන්වෙස්ට් කරන්න try කරනවා. කොහේ හරි ඒ කියන්නේ ස්ටොක් මාකට් එකේ බිට්කොයින් වල ඊට අමතරව රත්තරන් වල ඔය වගේ දෙයක් කරන්න try කරනවා. ඉතින් මේකෙදි මම කලින් කිව්වා වගේම අමතර ආදායමක් කොහොමද කියලා ඔයගොල්ලෝ රෝල් කරලා ඉතුරු කරගන්න හින්දා තමයි මේ විදිහට ඉන්වෙස්ට් කරන්න try කරන්නේ. ඉතින් ඒකත් හොඳම උදාහරණයක් ඔයාලා සෙටල් වෙලා කියන්නේ. තව දෙයක් තියෙනවා යාළුවනේ මේ ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරද්දී මම මේක ගැනත් හොඳ වීඩියෝ එකක් කරලා තිනවා. ඒකේ ලින්ක් එක මම මෙතන දාන්න. ඒකලත් ගිහිල්ලා ඒක ගැන විස්තරය බලන්න. එතනත් මම ඔයාලා ජීවිතයට කියන්නේ ඩුබයි වල ඉන්නවනම් අනිවාර්යයෙන්ම කොහොමද ඔයාලගේ ෆියුචර් ප්ලෑන්ස් කරගන්න කියලා මේ වීඩියෝ එකත් කරලා තියලා තියෙනවා. හරි. ආයි ඒක තමයි පැත්තකින් තියලා අපි අපේ ට්‍රැක් එකට එමු. ඉතින් යාළුවනේ ඉන්වෙස්ට් කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හැම වෙලාවෙම ඕකේ අප් ඇන්ඩ් ඩවුන් තියෙනවා. උදාහරණයක් ලොස් ඇන්ඩ් ප්‍රොෆිට් තියෙනවා. හැබැයි යාළුවනේ හැම වෙලේම ලොස් වෙනවා කියලා හැම වෙලාවෙම ඔයාලා දිගටම ලොස් වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි ප්‍රොෆිට් එක ගන්නවා කියලා හැමදාම දිගටම ප්‍රොෆිට් එක ගන්නෙ නැහැ. හැබැයි ඔයගොල්ලෝ
හොඳට මොලෙන් කල්පනා කරලා තීරණය කරගන්න ඕනේ මොකට හරි ඔයා ඉන්වෙස්ට් කරන්න කලින් ලොකු ප්‍රමාණයක් දාන්න එපා. ඒ කියන්නේ ඔයාලා දන්නේ නැති විෂයක් සම්බන්ධව නම් ඔයාලා ඉන්වෙස්ට් කරන්න යන්නේ කවදාවත් ලොකු මුදලක් දාන්න එපා. මේක මං අත්දැකීමෙන් කියන්නේ මේ වගේ දේවල් මට වෙලා තියෙන ඉඳලා මම මේක ඔයගලන්ට කියන්නේ. ඔයාලා කවදාවත් කිසිම ස්ටඩි එකක් කරන්න නේද කිසිම තැනක ඒ කියන්නේ මම දිරාම් 5ක් 10ක්වත් ඉන්වෙස්ට් කරන්න බෑ. මොකද ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් අනිත් පැත්තට කැද දෙනවා. ඔක ස්කෑම් එකක් විදියට. ඉතින් යාළුවනේ මේ කවුරුවත් ඔයාලට සල්ලි දෙන්නේ නැහැනේ මේ ආදරයට. ඔයගොල්ලෝ දන්නා ඩුබයි වල ඉන්න හැම කෙනාම දන්නා ඔයාලට ආදරය කරන දිරාම් 5ක් 10ක් කවුරු සල්ලි දෙන අනිවාර්යයෙන් මොකක් කර දෙයක් බලාපොරොත්තු දෙන්නේ. එහෙම නැත්නම් ඔක අනිවාර්යයෙන්ම ස්කෑම් එකක්. ඒකෙන් යාළුවනේ කිසිම ස්ටඩියක් නැතුව සත පහක්වත් කොහෙවත් ඉන්වෙස්ට් කරන්න යන්න එපා. ඊළඟ වැදගත්ම දේ තමයි යාළුවනේ ඔයගලන්ට හොඳ හොබි එකක් තියෙන එක. මෙහෙම කල්පනා කියද්දි කල්පනා කරන අයියෝ අපිට නම් මොකොත් හොබියක් නැහැ නේ කියලා. මෙහෙමයි. ඔයාලා හරියට සෙටල් වෙලා නම් එන්නේ. ඔයාලා ගැන පොඩ්ඩක් හිතන්න කල්පනා කරනවා. ගොඩක් අය ඔයගොල්ලන්ගේ ස්කින් කෙයාර් වලට වියදම් කරන ප්‍රමාණය වැඩි කරනවා. ඊට අමතරව කවුරු කෙනෙක් ජිම් එකට යන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ජිම් එකට යනවා කොහොම හරි කරලා වෙලා විතර කරන සල්ලි යොදවගෙන ඊට අමතරව හොඳම හොබි එක තමයි මොකක් හරි දෙයක් සඳහා ඉන්වෙස්ට් කරන එක. හරි. හොඳ උදාහරණයක් කියන්න. ගොඩක් අය ඉතින් ඔයගලන්ට කියන දේ රත්තරන් වල ඉන්වෙස්ට් කරන්න, ක්‍රිප්ටෝ කරන්සි ඉන්වෙස්ට් කරන්න ඔය වගේ දේවල්. හැබැයි මගේ මතය අනුව නම් වොච් වල ඉන්වෙස්ට් කරන එක. මෙහෙමයි. එහෙම කිය දැන් ගොඩක් අය අහන්න පුළුවන් මේ තේ දාගෙන ඉන්න වොච් එක ඇත්ත එකක්ද කියලා. ඔව් ඒක ඇත්ත එකක්. ඉතින් මේක මම මුලින්ම ගන්නේ ගොඩක් අය මට කිව්වා ඇයි ඔච්චර ගණනක් දීලා මේ මෙච්චර මේ වොච් එකක් ගන්න මීට වඩා හොඳ නැද්ද රත්තරන් මේක. මම ඒකයි කලින්ම කිව්වේ ඔයගොල්ලෝ මේක කරන්නේ හොබි එකක් විදියට. හොබි එක විදියට කරද්දී ඔයාලා ඔකට යන වියදම ගොඩක් විදියට හිතන්න ඕමනාවක් නැහැ. අනිත් එක තමයි මේක ඔයාලා ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට නෙමෙයි ගන්නේ ඔයාලගේ හොබි එක. ඉතින් හොබි එක කියන්නේ ඔයාලා සතුටු කරන්නේ. ඒකින්ද ඔයාලා කරන දේවල් සතුටෙන් නම් කරන්නේ. ඒක දෙන්නේ කොච්චරක් ගියාද, කොච්චරක් යනවාද, කොච්චරක් ඔයගොල්ලෝ වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා ඒක අදාළ නැහැ. ඉතින් ඔය හොබි එකම ඔයගලන්ට තව ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට කන්වර්ට් කරගන්න පුළුවන්. හොඳ රිටයර්මන්ට් ප්ලෑන් එක හදාගන්න එක. රිටයර්මන්ට් ප්ලෑන් එකක් කියද්දී මේකදී ඔයගොල්ලෝ ආපු ගාම මාස දෙක තුනක් ඔයගලන්ට මතක ඇති ඔයගලන් මෙහෙට එන්න කලින් ඔයගොල්ලෝ කල්පනා කරන් ඉන්නේ කොහොමද? හරි. මම ඩුබයි වලට යනවා. අවුරුදු දෙකක කොන්ට්‍රැක්ට් එකක් සයින් කරනවා. අනිවාර්යෙන් අවුරුදු දෙක වුණාන් පස්සේ මේක කරනවා අරක කරනවා ලංකාවේ මෙහෙම කරනවා. ඒත් බලන්න දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලද්දී අම්මරනේ අවුරුදු 6ක් ගිහිල්ලා 7ක් ගිහිල්ලා 8ක් ගිහිල්ලා සමහර අවුරුදු 10 15 වෙනවා. තාම රිටයර්මන්ට් ප්ලෑන් එකක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ මෙහෙට මුලින්ම කරන්න ඕන එක තමයි යාළුවනේ එන්න කලින් හරි ආවට පස්සේ හරි මාස දෙක තුනකට පස්සේ එහෙම නැත්තම් දැනුත් පරක්කු නැහැ රිටයර්මන්ට් ප්ලෑන් එකක් ගහගන්න එක. රිටයර්මන්ට් ප්ලෑන් එකක් ගහගත්ත එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ටාගට් එකට වැඩ කරන්නේ. අනික ඔයගොල්ලෝ දන්නවා රිටයර්මන්ට් ප්ලෑන් එක ගැහුවෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හෙට මොනවා වුණත් අනිද්දා මොනවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා නිදහසේ ගිහිල්ලා කුරුල්ලා වගේ අහපව් වෙන අලුත් දෙයක් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන රටකට ගිහිල්ලා අලුත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. හැම දෙයකම මොන මගුල කරන්නද රිටයර්මන්ට් ප්ලෑන් එකක් ගහලා තියෙන්න ඕනේ. ඉතින් මම මේකෙන් කියන්න අදහස් කරේ රිටයර්මන්ට් ප්ලෑන් එකක් ගහලා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා ඩුබයි වල සෙටල් වෙලාම තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ මම දන්න කරුණු ටික තමයි මේ තියෙන්නේ. සමහරට ඔයගොල්ලෝ ගාව මීට වඩා හොඳ කරුණු තියෙන්න පුළුවන්. එහෙම කරුණු තියෙනවනම් කමෙන්ට් සෙක්ෂන් එක හැමදාම ඕපන් කරලා තියෙන්නේ. හැම වෙලේම හැම කෙනාටම එතනට කමෙන්ට් කරන්න පුළුවන්. එතකොට නොදන්නම කවුරු හරි ඉන්නවා නම් ඔයාගෙන් ඉගෙන ගන්න කට්ටියක් ඉන්න පුළුවන්. ඒකෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක තාම මොන හරි අඩු වැඩි වෙන්න ඕන ඒකත් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ හොඳ නම් යාළුවනේ ලයික් එකක් දාලා, ෂෙයාර් පාරක් දාලා, channel එක subscribe කරලා තියාගන්න. අපි ගියා.